Matirool FM. Matirool. බොම්බේ මට නැන්දේ බොම්බේ මට නැන්දේ සූරා මොකෝ බං උඹේ මූණ නිකන් ෆිනෑන්සරියස් වෙච්ච කුණු ටැක්ටරේ වගේ වෙලා ප්‍රොබ්ලම් තමයි නැන්දේ ප්‍රොබ්ලම් හොබ්බලන් නෙත්තේ කාටද බං බොම්බේ මට නැන්දේ මම ආවේ මේ හදිස්සියක් වෙලා නැන්දගෙන් සල්ලි ටිකක් පොලියට ගන්න පුළුවන්ද බලන්න කොහෙද යන සල්ලිද බං කොහෙද සල්ලියක් නෑ බොම්බේ මොටා නැන්ද ගාව නැති වෙන්නේ කොහොමද? ලෝක බැංකුව හිස්සුනත් නැන්දගේ හැමිරිය නම් හිස් වෙයි කියලා මං නම් හිතන්නේ. දැන් බොට කීයද ඕනේ? ඊයල් 25000ක් විතර තිබ්බනම් ඇති. 25000ද? ඕ. මං උන්න ලක්ෂයක් දෙකක් කියලා. නෑ 25000ක් හොඳටම ඇති. දැන් කොළුව උඹ මොකද්ද දැන් අපේට තියන්නේ? මොන ඇපයක්ද? අපි මේ ගමේ මිනිස්සුනේ අය ගම දාලා යනවේ. ගම දාලා නොගියට උඹලා පොළු තියලා හැංගෙනවනේ. අපේක් නැතුව සැකයක් දෙන්නේ නෑ. ඇපේට ඉතින් මොනවා කියලා දෙන්නද බොම්බේ මොටා නැන්දේ? සුරමෝ සල්ලි පොලියට ගත්ත කෙනාගේ වෙලාවයි අපේ වෙලාවයි දෙකක්. ඒ මොකද ඒ කියන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය පැයට විනාඩි 60ක් නම් තියෙන්නේ. පොලියට ගත්ත එකට පැයක් සම්පූර්ණ වෙන්න විනාඩි 120ක් විතර යනවා. අපිට දවසට පැය තියෙන්නේ 24ක් නම් පොලියට ගත්ත එකාගේ දවසට පැය 47ක් විතර තියෙනවා. ඌගේ එක මාසේ අපට 3 මාසයක් විතර වෙනවා. ඒ කියන්නේ දැන් පොලියට ගත්ත මිනිහා විනාඩියෙන් එන්නම් කියලා කිව්වොත් පැය 3-4ක් යනවා එන්න නේද? හරි බොල. මං ඔබට 25000 දෙන්නම්කෝ. අන්න එච්චරයි. හැබැයි අපේ වෙනුවට මෙහෙම වැඩක් කරමු. කොහමදද? උඹ මගේ ණය ගෙවලා ඉවර වෙනකන් මම්මගේ රෙදි පෙරදි ටිකත් ඇන්න උඹලගේ ගෙදර ඇවිත් පදිංචි වෙනවා. මොකෝ කියන්නේ උඹ? මේ අපේට හරියන්නේ අපේ ගෙදර ඇවිල්ලා නතර වෙන්න. ඔව් මට ඒ හැටි සැලකිලි ඕන්නේ. ඔය යන්තම් ව්‍යංජන පහක් එක්ක 3 වේල කන්න හම්බුණා නම් හොඳටම ඇති. මේ නැන්දේ මේ මම ණයක් ඉල්ලුවේ පොලියක් ගෙවන්න මිසක් මේ කරුමේ ගෙවන්න නෙමෙයි. මේ වගේ වයිතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.